එක කණ්ඩායමක එකම කාලයක මෙතරම් භයානක ක්‍රීඩකයන් තිදෙනෙක් එකට ක්‍රීඩා කළේ කොහොමද? ඉතින් පාපන්දු ඉතිහාසයේ බිහි වූ භයානකම ප්‍රහාරකත්වය මොකක්ද කියලා ඇහුවොත් බොහෝ දෙනාගේ පිළිතුර එකම එකයි. ඒ තමයි MSN. M කියන්නේ ලියනල් මෙසි. S කියන්නේ ලුයිස් සුවාරිස්. එතකොට N කියන්නේ නෙයිමාර් ජූනියර්. 2014 සිට 2017 දක්වා මේ තිදෙනා බාසිලෝනා වෙනුවෙන් ක්‍රීඩා කළේ ප්‍රතිවාදී ආරක්ෂකයන්ට පියකරු සිහිනයක් වෙමින්. ඔවුන්ගේ ඩ්‍රිබල්, පාස්, අවබෝධය සහ එකිනෙකා වෙනුවෙන් ක්‍රීඩා කළ ආකාරය පාපන්දු ලෝකයටම නෙක්ස්ට් ලෙවල් එකක් වුණා. ඉතින් 2014-15 සමයේදී මේ තිදෙනා එකතුව ගෝල් 122ක් රැස් කරමින් බාසිලෝනා වෙත ලා ලිගා, කෝපා ඩෙල් රේ සහ UEFA චැම්පියන්ස් ලීග් දිනවල දුන්නා. ඉතින් මේක තමයි ඉතිහාසගත ට්‍රෙබල් වික්ටරි එක. අදටත් බොහෝ දෙනා කියන්නේ පාපන්දු ඉතිහාසයේ හොඳම ප්‍රහාරකත්වය මේ MSN කියලා. ඉතින් මේක ගැන ඔයාලගේ අදහස මොකද්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.